අගෞරවයක් කරන්නේ කියලා අර හැප්පිච්ච පාරෙන් පොළොවේ බස් එකට කන්නේ අදත් එයාගේ ආතල්ල කරලා බලන්න මට විඩි හරි අපි මේක මුලින්ම අර ගරාජ් එකට දාන්න කියන රුපියල් 350ක් හදාගන්න සිකිරි මෙතනින් තමයි අම්මා ඉගෙන රෝ කවුරු හැප්පුණා නෙමෙයි හැප්පුණේ මම බැලුවේ බස් එක හයියයිද කියලා හයියයි නෑ අද අපි යාළුවෝ DC බස් එකකට ගෙන් කලියා ඇත්ත වශයෙන් කිව්වොත් අපේ බස් එක හැප්පුණා හරිම දුකයි ඒත් දැන් ඉතින් හරිම අමාරුවෙන් තමයි ජීවිතේ ගෙවන්නේ බලමු අපිට වාසනාව කොහොම මොකක් වෙයිද කියලා ප්ලේ කරලා බලමු බලමු අයියෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් සල්ලි නැතුව දැන් බස් එකක් අන්න අපි රූට් එකක් දුවන්න හරිම දුකයි බස් එකක් තියනවා නම් රූට් එකක් දුවලා රුපියල් 100ක් හරි හම්බ කරගන්න තිබ්බා ෆ්‍රෙන්ඩ්ස් බලන්නකෝ ඒකත් ඇති මේ රත්නපුරේ කියන නගර තනි වුණා වාසනාව තියෙනවා කමන්නේ ඉතින් අපි පයින් හරි කොහෙ හරි කබල් වහන මම ශාප කරනවා මොනවා කරන්නද මට නැත්තම් කාටවත් අම්මා ගායිස් ඔයාලට පේනවද අම්මාට zoom කරන්න ගියාම මට නම් පේනවා මොකක්ද දුපාට බස් එකක් මට දුපාට බස් යම්මා බස් එක ලඩයක් තියෙනවා ලෝකල් ලඩයක් තියෙනවා කමන්නේ එහෙන් හරි බස් එකක් තියෙනවා නම් අවුලන්නේ දවස් පොඩ්ඩක් දෙට ගහගන්න බස් එකක් තියෙනවා බස් නැතුව ඉන්න මේ මල් බස් එකක් සිරාට වාසනාව බම්මෝ මේක තමයි වාසනාව අපේ පිනට බස් එකක් තියෙනවා වා බස් එක නැග්ගත්ත ෆ්‍රෙන්ඩ්ස් හරි ගැම්මට ස්ටාර්ට් කරගමු ස්ටාර්ට් වෙනවා ෆ්‍රෙන්ඩ්ස් ගැම්මක් තමයි ඒ බස් එක ස්ටාර්ට් නා අමාරුයි ලදරම් බලන්න මම පේනවද නැහැ රෝඩ් ටික බලන්න රෝඩ් ටික අර බකල් ගහනවා ෆ්‍රෙන්ඩ්ස් වේගයෙන් යන්නේ නැහැ මේ ඇසිලේට් කරලා කලින් බස් එක පිකප් කරන් යන්නේ ජංගිය කමන්නේ පුළුවන් තරමට වේගයෙන් යන්න මම ඉගෙන ගත්තා බස් වලට ආයි කිසිම අගෞරවයක් කරන්නේ නැහැ කියලා අර හැප්පිච්ච පාරෙන් පොළොවේ බස් එකට කන්නේ අදත් එයාගේ ආතල්ල කරලා බලන්න මට විඩි හරි අපි මේක මුලින්ම අර ගරාජ් එකට දාන්න කියන රුපියල් 350ක් හදාගන්න යන් ස්ටාර්ට් හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි ගරේජ් එකට ආවා අම්බෝ ලඩේ කවන්නේ ලඩේ කියලා කියන්නේ ළමයට තමයි අපි අතුව පොහොසත් කරන්නේ බලමු හොඳ බෆර් මේක දානවා කලින් එකට උපහාරයක් පිණිස කලින් එකේ ඔක්කොම දාන්න නේද කලින් එක තරහ වෙයි එයා දැන් කලින් බස් එක මෙන්න මේක කලින් එක රෙඩ් දාන්න ඉතින් මේක දාගන්න බස් එකට ගැලපෙන්නේ ඔක්කොම කලින් හොඳ මෙන්න මේකක් දාගන්න මොකක්ද මේ ගුළුගෙන් අපි ගත්තා ලිවරින් මොකක්ද රෙද්ද හරි මේ ගුවා ලෝඩ් කරා yes බං කොහම අප සිරි පණ නැති
කොහොම ලඩේ වගේ තිබ්බෙකට කොහොම දුන්නු පෙනුම ඉතින් හැකියාව තමයි ගරු කරන්න ඕනේ. ගරු කරන්නේ නැත්නම් බස් එකට ගැලපෙනවා දෙන්නට. කලින් එක නම් ගැලේ මේකත් එක්ක මට සිදුවෙනවා. ඒත් කලින් එකට ගරු කරන්න ඕනේ. කලින් එකට මේක සුපිරි පොඩ්ඩක් මේක තවද මේක සුපිරිනේ. මට හිතෙනවා මේක සුපිරි කියලා. ඒකත් ගැම්මක්. ඒක නම් ගැම්මක් නෑ. කලින් එකම ඔන්න සුපිරි. මේකට ශ්‍රී ලංකා කොඩිය දාන්න. කක්කරේ එකක් දාන්න. කක්දාගම. හැඩ වැඩි වෙන තරමට හොඳයි. හරි. බලන්න කොච්චර ලඩියක්ද. හැකියාව තමයි. මේක හොඳයි වගේ සෙට් වෙනවා කලර් එකට. අම්මට සිරි ඔක්කොම කියන්නේ ගියා. ටයර් එක හැදුවේ නැගෙන් කමන්නේ අපි හිතද හැකි ඇත්තට ගියා මේක කරා හරි එච්චරයි ස්ට්‍රිං වීඩියෝ එක කරා සේව් කරා එච්චරයි දැන් ඉවරයි දැන් අපේ පරණ එකෙන් විදියටම ට්‍රිප් එක යන්න බස් එක ගමු දෙන්නට රූට් අපි සිරිපාද යනවාද කොයි හරි පන්සලකට ගියත් හොඳ නැද්ද අපි යමු කොහෙද යන්නද තව ගන්න බෑ ගොඩක් තැන් තියෙනවා කොතද සිරිපාදට යන්නත් හිතෙනවා ඒ කියන්නේ ගාල්ලද කළුතර බෝධියට යන්න කළුතර බෝධිය වටිනවා හරි ඉතින් බං මේ channel එක තාම subscribe කරේ නැද්ද දැන්ම subscribe කරන්න ඕනේ නැත්තම් ගෙදරට ඇවිල්ලා කනට ගහලා යනවා දැන් දාන්න පොඩ්ඩ අනිවාර්යෙන් subscribe කරන්න like කරන්න share කරන්න දැන් නැති එක්කෙනෙක්ට අපේ ලඩ බස් එක හදපු එක ගැන හිතෙන්ද කලින් කමෙන්ට් එකකින් කියන්න ඕනේ අනිවාර්යෙන් හරි ඉයන් කොහොමද වන්දියේ ගත්ත ගමන් හප්පන්නේ මං ඒ හප්පන සීට් නේ මගින්ද ගත්ත ගමන් රේස් යන්නත් බෑ කොහොමද ෆ්‍රෙන්ඩ් ගත්ත ගමන් හැප්පුවේ නෑ මම කතරේ දැක්කම ටිකක් හරි යන් විදගෙන අමුතුම ලයිට්ස් එකක් තියෙනවා සුමන සමන් දෙවි පිහිටයි කියලාත් ගාලා තියෙනවා සිකිරි මෙතනින් තමයි අම්මා දෙන්නේ ඩ්‍රෝ කවුරු හැප්පුණා නෙමෙයි හැප්පුණා මම බැලුවේ බස් එක හයියයිද කියලා හයියයි මගේ මොකද්ද ඒක හරි මගේ පරීක්ෂණේ හරි බස් එක ශක්තිමත් ඒ ගැන වැඩ වෙන්න දෙයක් නෑ අපි මේලෙන්න තියෙන මම විතරයි හරියට නීතිය හරියට කරන්නේ හැමෝම අනිත් පැත්තට තමයි යන්නේ නරක මිනිස්සු අපි දාගන්න දෙන්නට අපේ මොකක්ද නම අමුතු කුමාරි කියලා නම දාන්න මට තේරෙනවා මම සිටික යට කරගෙන නැත්නම් හරි ඉතින් දෙන්නක් තමයි කල්තර බෝධියට ගිහින් ගත්තා ආශිර්වාද හරි අද වීඩියෝ එක ඉවරයි